කරදරේ. මොකක්ද කරදරේ? අක්කගේ මහත්තයා පොඩි කරදරයක් වෙනවා. මම මේ තරහ වෙලා මේ ගෙදරින් ආව රස්සාවක් හොයාගන්න. රස්සාව. ඉතින් මේ රෑ කොහොමද රස්සාව? දැන් ඉන්න තැන හොයාගන්නේ බෑ බං. ඉතින් ඊට මම බලන්න කල්පනා කරලා. අයියෝ මොකද කියලා? අද මම මේ නිකමන දැක්කේ මේ කනාඩු කලුවරේ ඉන්න පේන්නේ නැහැ මොමත් සීයේ ඔයගොල්ලෝ මොකද ඉතින් වායිගේ රෑ ඩියුටි එක තමයි ඉතින් කවුද මේ ලස්සන දැන් ඊට පස්සේ මට මේ පොඩි වැඩක් කරගන්න ඕනේ. යන්න මොමත් සීයේ වාඩි කරගෙන කවුද අදිගාව මේ බજારේ ඕන කොට හරි හරි ඒක ඊට පස්සේ මගේ කතාවම මේ දරුවා එදිරින් ප්‍රශ්නයක් කියලා ඇවිල්ලා තියෙනවා. මොකද මස්සිනා කරදර කරනවා. අරවඩුවන්නේ ඕචි. මයි බං දැන් මේ දරුවට ඉන්න තැනක් නෑ දැන් අත. ඉඳලා මේ කියනවා මොකද දන්නේ? කරන්න දින මොම්ටි. ඉතින් මොකරි බැලන්ස් එක කරගෙන ඉමු. මොකද කරදර වෙන තැනක් නෙවෙයිනේ. නෑ නෑ කිසිම කරදරයක් නෑ. මේ රාජ්‍යයේ ඉන්න තමයි. ගන්නට මොකද? ඔය කැමතිද? එනවා අපි යමු. මේ ළඟ මේ තියන්නේ ළඟටම ආවා. ඒක තමයි ඉතින් මගේ රස දහන. මං කැමති නංගි. අනේ අයියේ මට බයයි අයියේ. සීයා මම බලා ගන්නවා. ඔයාලට වරදක් වෙන්නේ නැහැ. ඔයාලට මා විශ්වාස නැද්ද? මට බයයි අයියේ මගේ ජීවිතේ ගැන. ඔව් මින්නකෝ. ඔයාලට මං ගැන විශ්වාසෙන්නේ නැත්තේ. පොඩ්ඩක් ඉන්නකෝ. මේ මාළු දිනව නේද නංගි? මේක තමයි මගේ ජීවිතේ තියෙන වටිනාම වස්තුව. මේක අදිනම් ඔයාගේ. මා විශ්වාස කරන්න. මම ඔයාලට කවදාවත් වරදක් කරන්නේ නැහැ නංගි. අපි හොඳ ජීවිතයක් ගත කරමු. මම 100ටත් කියන්නේ. ඔයා බය වෙන්න එපා. ඔයාගේ අනාගතේ නාස්ති කරගන්න ඕනේ නැහැ. ඔයාලට රස්සාවකට යන්න ඕනෙත් නැහැ. මම හැමදේම බලා ගන්නවා. මට ඔයා විතරයි ඕන නංගි. මම ඔයාලට ගොඩක් ආදරෙයි. මොකෝ වඩන්නේ? මාමේ ශාන්ත. ඔව්. යා මාව
විනාශ කරා මාව. අයියෝ මොඩියේ. ඔබට මොලයක් නැද්ද? ඔබ දැනගන්න එපා ඔබ පරිස්සම් වෙන්න. දැන් මොකද කරන්නේ? එන්න තියෙන දේ වුණා මාමේ. මොනවා කරන්නද? ඔක ආපු දෙයක්. ඔක හවුවේනේ. බලලා. tuk kita dah. Baik dah bang. Ini aku belajar. Kita balik. Kita balik. Ini dah. Kau yang ini nak. Kau balik. Thank you. Cuci buta. Mama inna kuku piti gena wayada. Muka munu pun bagan. අයියෝ සීයේ මට නම් දැන් ඇති වෙලා තියෙන්නේ. Ini mukul. මේ බබාගේ අසනීපෙත් එක්ක හදන්න අමාරුයි සීයේ. අනේ පිස්සු නැතුව හිටපන් මම උඹට කන්න බොන්න දෙනවා නම් ළමයට පිටි හේව දෙනවා නම් ඒක උඹට මොකක්ද අඩුපාඩුව ඔන්න හිටපන් දැන් ඔය දරුවෝ මට තේ කහට්ටිය හදපන් අම්බුටේ අංජු පුතා ඔච්චෝ ඉන්නවා සීයා ඉන්නවා Bantio? Ya, bisa dia kot nih. Bantio? Mana kita lagi ni ada. Amma dah lagi ada putih. Kita bawa ni pa. Siya hadana ya. Oh, jangan dia ambil. Siya, siya hadana. Kukus lang, kantil lang. Putih, putih. Selamat ni dia kohil. Dah ni pada. බඩගිනි ඇතිනේ නේ. මං කැම ටිකක් කරා එන්න. සීයේ. ඇයි අම්මා මාව දාලා ගියේ? හරි හරි. මං පස්සේ කියන්නම්. උඩ බඩගිනි ඇතිනේ. මං ගිහලා. Mage puta balanu. Ada puta balanu. Mage kaya puta ke kaya mana? මොහොමඩ් මාම බය වෙන්න එපා මොහොමඩ් මාමේ. අපි ස්පිරිතාලෙට යමු මොහොමඩ් මාම මුත් වෙන්න දෙන්නේ නැහැ. මට දෙයක් තියෙනවා කියන්න. මේක පපුවේ හිර කරලා හිටියේ. මට ඒක කියා ගන්න බැරුව හිටියේ. පුතේ උඹ වුණේද? උඹ අම්මා දාලා ගියයි කියලා.
පුතාට පිළිගහව පුතේ. කොහොමද පුතේ උකට කියන්නේ? පුතා මොකද කරන්නේ? මාමේ මං යනවා මාමේ. කොහේ යන්නද බං? ඔබට මේ මං ඉන්නේ. ඉන්න මෙතලා හිටහන්. මාමේ මේක මගේ අම්මා හරි තාත්තා හරි ආවොත් දෙන්න. ඒක නෙමෙයි සෝම. කොහොම කාන්ති? කාන්ති ගියා බං දරුවවත් දාලා. දරුවේ? මොන දරුවෙක්ද? ඔව් බං කාන්තිට දරුවෙක් හම්බුණා උඹගෙන්. අයන් අවුරුදු 15ක් වෙනවා ළමයාට. මේ මගේ? මම දන්නෙත් නෑ. ඔව් බං. ඔමිටාංග දරුවා යනකොට මෙන්න මේ මාලේ මම පරිස්සම් කරලා තියාගත්තේ අම්මා හරි තාත්තා හරි ආවොත් දෙන්න කියලා. ඒතොර කවුද බං ළමයා හැදුවේ? අර බං උඹ එක් කරන් ආයේ බෝඩිමට මොහමඩ් ට්‍රියා. ඕ මොහොමඩ් සියා? මොහමඩ් ට්‍රියා තමයි බං ඒ දරුවව හදාගත්තේ. ඒ මිනිස්සුත් මාසයක් වෙනවා දැන් නැති වෙලා. කොහොමද දැන් දරුවා සෝමේ? ඒක නම් මන් දන්නේ නෑ බං. දරුවා මට ඔන්නෝ කොච්චරයි දින්න කියලා ගියේ කොහෙ ගියත් දන්නේ නෑ. හැබැයි දරුවට බං අසනීපයි. අසනීප? ඔව් බං. ඒ මොකද්ද? දරුවට පිළිකාවක් බං.